සුගතෝ වාදේ මහණෙනි බුදුසසුන ලෝ දුර්ලභය. මිනිසත් බව ඉන්ද්‍රිය පරිපූර්ණත්වය ශාසන ප්‍රවෘජාව සද්ධර්ම ශ්‍රවණයද සත්පුරුෂ ඇසුරද දුර්ලභය. එනිසා නොපමාව සිහිනුවණින් පිළිවෙත් පුරව. මේ බුදුසසුනේහි පිළිවෙත් පිරීමෙහි ආරම්භක ධාතු, නික්කම්ම ධාතු, පරාක්‍රම ධාතු වීරයෙන් යෙදෙව්. මහා හස්ති රාජයෙකු බටකොළගයක් සිඳබිඳ දාන්නක්සේ මරසෙනග පලවා හරිව්. යම් නුවණැත්තෙක් මේ බුදුසසුනේහි නොපමාව වීරිය කෙරේ නම් ජාති සංසාරේ හැර දමා දුක් නැති කර නිවන ලබයි. ගෞතම බුදු පියාණන් වහන්සේගේ අන්තිම අවවාදය. මහණෙනි, මම දැන් තොපට අවසාන වශයෙන් කතා කරමි. සකල සංස්කාරයෝම නැසෙන ස්වභාවයක් ඇත්තෝය. තෙපි පමා නොවි සියල්ල සිදු කරගනිව්. මෙය උන්වහන්සේගේ අන්තිම අවවාදයයි. නිත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය. සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය. ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය. භව සැනසිල්ල හිමිගත් මග ගැනීමය. ඔබ සැමට තෙරුවන් සරණයි.